පිළිගන්නවා මගේ channel එකට. අපි දවස් 3ක trip එකක් යන්න යන්නේ. ඊට කලින් බ්ලැකීට මෙන්න මේ shoe pair දෙක ඕන කිව්වා. එකක් ගත්තා අපි. ඊට පස්සේ අපි trip එක පිටත් වුණේ සිකුරාදා දවසක නිසා සාමාන්‍යයෙන් සිකුරාදා කියන්නේ අපි කුරුසපල්ලියට යන දවසක්. ඉතින් එදත් කුරුසපල්ලි නොගිහින් බැරිකමට අපි කුරුසපල්ලියට ගිහිල්ලා යාඥා කරලා වැඩ ටික ඉවර කරලා තමයි ගමන යන්න පිටත් වුණේ. පොඩ්ඩක් මේ බලන්නකෝ. තමන්ගේ බලාපොරොත්තු වෙනුවෙන් කැපකිරීම කරන මිනිස්සුකට ඒ බලාපොරොත්තු තමයි මිනිස්සුන්ගේ ජීවත් කරන්නේ. මෙන්න මේක හොඳම සාක්ෂියක්. ඉතින් මම මගේ බලාපොරොත්තුත් අරගෙන මම මේ යන්නේ බීච් එක ළඟ තියෙන සුරුම ළඟට. මොකද මේ සුරුම ගාවට වෙලා පොඩ්ඩක් වෙලා ඉන්න මම හරිම කැමතියි බීච් එකෙන් අර එන හුලං වදිනවා. ඇත්තටම ඉඳගෙන පොඩ්ඩක් වෙලා මේ පිළිමි දිහා බලාගෙන ඉද්දි හිතට මනසට දැනෙන නිදහස නම් කියන්න වචන නැහැ. මෙන්න මං ආසම දේ මේ බොක්ස් එකට අපි ගන්න ඉටිපන්දම් වල ගාන දාලා අපිට මෙතනින් ඉටිපන්දම් ගන්න තියෙන්නේ. මං හරිම කැමතියි මේ වැඩේට. ඉතින් ගොඩක්ම මම මෙතනට එන්නේ ඉටිපන්දම් පත්තු කරන්න මෙන්න මේ බොක්ස් එකට සල්ලි දාලා ඉටිපන්දම් ගන්න ඕනේ හින්දා. මෙතන අර හුලඟත් එක්ක චුට්ටක් අමාරුයි ඉටිපන්දම් පත්තු කරන්න. ඒ වුණත් ඉතින් මම නම් කැමති මෙන්න මෙතනට ඇවිල්ලා මෙන්න මේ පිළිමි දිහා පොඩ්ඩක් බලාගෙන යාඥා කරන්න. අපි ගමන පිටත් වෙනවා පාන්දර 3:00 වගේ වෙද්දි කුරුණෑගල හරහා යන්නේ. අපි 6:06යි කාලේ වගේ වෙද්දි ගල ගෙදරට ලං වුණා. ඊට පස්සේ අපි පොඩ්ඩක් මීදුම තියෙන පැත්තට ආවයි කියන්නේ නුවර කිට්ටු වෙලා ආවා. උදේට මෙන්න මේ හොට් ඩොග් එක කෑවා. හැබැයි මේක මදි ළමයි මට. ඊට පස්සේ රන්දෙනගල ඩෑම් එක බලනවා කියලා අපි ප්ලෑන් කරා. මේ උදේ අවුවයි මීදුමයි ඒ කොළපාට පරිසරයයි මාරම ලස්සනයි. ඉස්සරහා ඔන්න පොඩ්ඩක් ඔයාලා හොඳට ඇහුම්කන් දෙන්නකෝ කුරුල්ලන්ගේ සද්දය එන තැනක් තියෙනවා. නිකන් දිව්‍ය ලෝකයකට ගියා වගේ කුරුල්ලන්ගේ කිචිපිචි සද්ද විතරයි ළමයි. මම නිකන් පිස්සු වෙරිලා හිටියේ. මොකද S2ටයි කනටයි ඒක මාරම නිදහසක්. කියන්න වචන නැහැ. ඔන්න පොඩක් අහගන්නකෝ. ඇහුණා නේද? ඒ ෆීලිං එක විඳලා තියෙනවද? විඳලා නැත්තම් එන්න. මෙන්න ඊළඟ එක මේක මේ නිකන් භාවනාවක් වගේ ළමයි. මොකද මේ ගස් කොළන් තැන් තැන් වල එක එක පාට ගස් කොළන් තිබ්බා. මේවා හැබැයි හෙල්ලුණේවත් නැහැ. හුලඟක් එහෙම ලොකුවට තිබ්බේ නෑ මේ වෙලාවේ. අර වතුරත් නිකන් හරිම කාම්. පොඩිවත් සෙලවීමක් තිබ්බේ නැහැ. ඇත්තටම පැය කාලක් විනාඩි 20ක් විතර අපි මෙතන හිටියා මේක දිහා බලාගෙන. දැන් අපි යනවා රන්දෙනිගල ඩෑම් එක බලන්න. මෙතන ගැන විස්තර කරොත් මේක නිකන් නිල් පාට පාරාදීසයක් වගේ. මේ වතුර කොළ පාටත් නිල් පාටත් අතරමැදි හරිම ලස්සන කල එකක් තිබ්බා. අර කඳු පන්තින් වල එන ලස්සන කොළ පාටයි මේ කොළ පාටයි ඇත්තටම මාරම ප්‍රියජනකයි කිව්වොත් මං නියරදි මාරු විදිහට මේ මොහොතත් වින්දා. මෙන්න මේ අච්චාරු එක කන්න එතනට යනවා නම් ඒක මාරම රසයි. මේ තියෙන්නේ මගේ ඩෙස්ටිනේෂන් එක. මං ඇවිල්ලාම නැහැ නුවරඑළියට. මේ මගේ ෆස්ට් ටයිම්. එතකොට නුවරඑළියට ආපු ගමන් මටත් ඇත්තටම නුවරඑළිය කියන්නේ මොකක්ද කියලා ෆීල් කරන්න ඕන වුණා. ඉතින් අපි පාරක් ළඟ තිබ්බ පොඩි කඩේකින් නවත්තලා රිෆ්‍රෙෂ් වෙන්නත් එක්ක ප්ලේන් ටී එකක් ගත්තා. ඉතින් ඒක හදනකම් මම මේ වටපිට පොඩ්ඩක් බැලුවා. මේ හැමතැනම තියෙන්නේ වගා කරලා තේ තිබ්බා, ලීක්ස්, ගෝවා, කැරට්, තව රතු වල සමහර තැන්වල තිබ්බා. එතකොට හැමතැනකම වගා කරලා තිබ්බේ. එතන කියන්නේ වගා කරලා නැති පොඩි හරියක් තිබ්බනම් ඒ හරිය මල් තිබ්බා. මේක මාරම රසයි ළමයි. මේ ප්ලේන් ටීයි ඥාන කතා එකක් ගත්තා. ඉතින් ඒක හරියටම රස වින්දා. ඔන්න අපි එදා නවතින්න බුක් කරපු තැනට ආවා. වොන්ඩර් හිල්ස් කියලා රූම්ස් කරන තැනක් මේක. ග්‍රෙගරි පාක් එක කිට්ටුවමයි තියෙන්නේ. සීතා අම්මාන් කෝවියට පොඩ්ඩක් ඉස්සරහා. මෙතන නම් මාරම කම්ෆර්ටබල්. ඇත්තටම වටපිටාව තිබ්බ මල් ටිකකුත් මම වීඩියෝ කරගත්තා. මෙහෙ ළමයි රෝස මල් හෙන ලොකුයි. මාරම ලොකුයි. දැන් සාමාන්‍යයෙන් පේගේ වල හැදෙන පොඩිනේ. මේ ලොකුයි හරිම ලස්සනයි. මම හිතන්නේ දේශගුණයටත් එක්ක මෙන්න තියෙනවා මැඩෝනා මලක්. මේක හරිම ලස්සනයි. සුදු පාට නිසා හරිම පියකරුයි.
මේ තියෙන රූම් ටුවර් එක කිව්වට ඉතින් මම රූම් එකට ඇවිල්ලා බඩු තියලා චූට්ටක් ඇඳට වෙලා ඉඳලා තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. ඇත්තටම බ්ලැකියටයි මටයි ජෙසීටයි මේක හොඳටම ඇති වුණා. මොකද අපිට ගොඩක් වෙලා රූම් එකේ ගත කරන්න හම්බුනේ නැහැ. අපි ඉතින් ඒ දවස් තුනම ඇවිදපු එකනේ කරේ. ඒ නිසා මේකට තිබ්බා බැල්කනි එකක්. මෙන්න මේ වටේම බැල්කනි එක තිබ්බ එහා පැත්තට යනකම්ම අපි ගත්ත රූම් එකට තිබ්බ වීව් එක තමයි හග්ගල කන්දයි. මෙන්න මේ වගා කරලා තියෙන හරියයි. මෙතන අපේ රූම් එකේ ඕනගේ වගා කොටස කියලා කිව්වා. එයා එකේ ලීක්ස් තවන් දාලා තිබ්බ. මෙන්න මේ තියෙන ලීක්ස් තවන් දාලා. ඊට පස්සේ ආට කැරට් කොටු 4ක් වගේ තිබ්බා. ඊට මෙහා පැත්තේ රූම් එකට කෙලින්ම තිබ්බේ ලීක්ස් වගාවක්. හරිම ලස්සනයි. ඉතින් මේ වෙලාවේ නම් මීදුම ළමයි අර කන්ද රූම් එකට එද්දි හොඳට තිබ්බා. ඒක පාට වීඩියෝ එක ගද්දි කන්ද මීදුමෙන් වැහුණා. මෙන්න මෙතන තියෙනවා යෝද ගෝ වගාවක්. මේක නම් මාර ලස්සනයි. නිකම් නෙළුම් කොලයක් සයිස් එකට මේ ගෝවා කොළ තිබ්බා. මාර ලොකුයි. මන් දන්නේ කොහොමද එච්චරම ලොකු උනේ කියලා. ඊට පස්සේ ඉතින් අපි හග්ගල පාක් එකට ගියා. පාක් එකේ නම් ගොඩාක් මල් තිබ්බේ නැහැ. අප්‍රේල් මැයි වගේ වෙදි තමයි මල් තියෙනවා කිව්වේ. තිබ්බ ටික ඉතින් ලස්සනට වීඩියෝ කරලා ඒක එන්ජොයි කරා ඒ අවස්ථාව. ගොඩාක් අර මල් බලාපොරොත්තුෙන් ගියාට එහෙම මල් තිබ්බේ නැහැ. මේ ඉතින් ලස්සනට ආසයෙන් බල වටේ ඇවිදින මම. ඊට පස්සේ අපේ ජෙසී බබා එයා කොළපාට ලෝකෙක අතරමං වෙලා තියෙන්නේ. මං හිතන්නේ මේ මල් ගොඩාක් දැකපු එයාගේ ෆස්ට් ටයිම්. ඉතින් එයා හරි ආසාවෙන් ඒ මල් අස්සේ දුව සෙල්ලම් කරා. පේනවනේ ඔය ආසාවෙන් හැමතැනම කැරක් යන විදිය. ඒ අතරේ මේම ලස්සන ෆොටෝස් ටිකක් ගන්නත් මම අමතක කරේ නෑ. මෙන්න මේ හරිය තියෙන ළමයි මීවන උද්‍යානයක් වගේ. ඒක හරිම ලස්සනයි. මේ පාර නම් මං හිතන්නේ නොදන්න කෙනෙක් නැහැ. දැන් අපි යන්නේ මම මාරම ආසාවෙන් ආපු තැනක් ජැග්‍රෝ එකට ස්ට්‍රෝබෙරි ෆාම් එකට යන්න. මේක අඹේවල පාර ළමයි. මේ පාරේ අර නුවරඑළිය මම ආසම වීව් එකක් තියෙනවා මේ හරිය. මොකද ගොඩාක් තැනිතලා වගේ තියෙනවා. අතරින් පතර ගස් තිබ්බේ. මෙන්න මං ජැග්‍රෝ එකට යනවා ළමයි මාර ආසාවෙන් ස්ට්‍රෝබෙරි කඩන්න කියලා හිතාගෙන. හැබැයි ඉතින් අවාසනාවකට වගේ මේ දවස්වල දන්නේ නැහැ ස්ට්‍රෝබෙරි කඩන්න දුන්නේ නැහැ. මෙන්න මේ මල් දෙවට දිගේ ගිහින් තමයි ළමයි කවුන්ටර්ස් වලට ගිහිල්ලා අපිට කැමති අයිටම් එක ඕඩර් කරන්න තියෙන්නේ. ගොඩක් සෙනගීටි අපි යන වෙලාවෙ නම් මම මෙතන මේ ඩිස්ප්ලේ කරලා තිබ්බ ටිකත් පොඩ්ඩක් ගත්තා. ජෑම් තිබ්බා. පිට ඒවට එක වේ කරන්න පුළුවන්. ගොඩක් ඒවා ඩයිනින් තමයි කට්ටිය කරේ. සමහර අය තමයි අරගෙන ගියේ. වෙරයිටි එක නම් මට කියන්න තේරෙන්නේ ගොඩාක් වෙරයිටිස් තිබ්බා. මම ඉතින් ගෙදර ඉඳන්ම ප්ලෑන් කරගෙන ආපු චීස් කේක් එක තමයි ගත්තේ. මොකද මම චීස් කේක් කන්න තමයි මෙතනට ආවේ. ගොඩක් අය කියලා දෙවා මෙතන චීස් කේක් එක හරි රසයි කියලා. ඇත්තටම ඒක මාරම රසයි. ආපු කෙනෙක් අනිවාර්යයෙන්ම try කරන්න ඕන එකක් චීස් කේක් එක කියන්නේ. ඒකේ රස මතක් වෙද්දිත් මට ඇත්තටම ඒක එන්ජොයි කරන්න හිතෙනවා ආයෙමත්. ඇත්තටම රසයි ළමයි. හැබැයි එහෙමයි කියලා නැවතුනේ නැහැ. පුච්චපු බඩේරුඟු වලට මිරිසුයි ලුණුයි දාලා කෑවා. අපේ ජෙසී බබයි කේසරයි ඉතින් යාළුවගේ ඩිනර් එක ගන්නවා. හරිම සහයෝගයෙන්. අපේ රයිස් එක නම් වීඩියෝ වෙලා නෑ ළමයි. මේක මගේ ෆස්ට් ඩේ එක. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉස්සරහට ලස්සන වීඩියෝස් ටිකක් එනවා. හෙට හම්බ වෙනකන් බයි බයි.